මලේසියාවේ ඉඳලා මට ආපු නනිකල් බ්‍රේස්ලට් එක. හරිද? ඔය තමයි වැක්සින් එකේ වැක්සින් එක මට හයිඩ් දුන්නේ. හරිද? ඒක ක්ලාස්ටයිල් දාන්න පුළුවන්. මේ මගේ ෆ්ලෆි. Hi, welcome to the World with Wife YouTube channel. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ හස්බන්ඩ් මාව දාලා තනියම තිබු මලේසියා ටූර් එකේදී එයා මට සූට් කේස් එකක් පුරවලා ගෙනාපු දෙයක් පෙන්වන්න. හරි, අපි එකින් එක බලමු එයා මොනවද මට අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් බලන්න ගලකො මැටි ගන්න. මම පේනවද? නෑනේ. පොඩක්. මේ දෙන්නේ එක පැත්තක්. මේ පැත්තේ තියෙන්නේ සාක්‍රාන්ස්. මේව දැක්කරත් වඩා මේව දැක්කම තමයි මම හිතන්නේ හැමෝටම ගොඩාක් ආස වෙන්නේ. අපි හැමෝම බලන්නේ කාගට අත දිහාම චොක්ලට් මොනවාද ගේන්නේ, මම චොක්ලට් ගේන්නේ මේ දේවල්. ඉතින් ඔන්න මේක වටේට යන්නේ මම මේ අරගෙන එකින් එක පෙන්නනවා. ඔව් අරගෙන හරි. අපි පටන් ගන්න මොන පැත්තෙන්ද? චොක්ලට් සීන පැත්තෙන්ද? එහෙම නැත්නම් ඒ බියුටි අයිටම් තියෙන පැත්තෙන්ද? මම හිතන්නේ ඉතින් චොක්ලට් තියෙන පැත්තෙන් පටන් ගත්තොත් හොඳයි. හරි. මම ඔයාලට සමීකරණයක් දෙන්නම්. හරිද? හරි. අපි දෙන්නේ ඉඳලා කරන්න. ඊළඟ පාර අරගෙන අලුත් ලගේජ් එක ගන්න ඒවා හිතන්නේ. හරි. සමීප රූප පෙන්නලින්න. මෙන්න මේ පැත්තේ තියෙනවා ඔන්න චොක්ලට්ස් ගොඩක්. හරිද? dairy milk තියෙනවා. king size dairy milk තියෙනවා. one of my favorite chocolates. ඉතින් පෝකි තියෙනවා. පෝකිත් මම ආසම එකක්. ඒ වගේම cheese slices තියෙනවා. ඒ වගේම මෙන්න මේක මම කියලා ගෙන්න ගත්තේ. මේක 7-Eleven එකේ තියෙන රසම බන් එකක් කිව්වොත් හරියට හරි. මේක මම දන්නේ මේක රහ මාරම රහයි. මම කියලාමයි ගෙන්න ගත්තේ. මොකද 7-Eleven මේ ලංකාවේ නෑනේ. ඉතින් මෙන්න මේක මම ගෙන්න ගත්තේ කියලාමයි. ඊට පස්සේ KitKat තියෙනවා. ස්කිපි එකේ මේක ගොඩක් හොඳ පීනට් බටර් එකක්, ක්වොලිටි පීනට් බටර් එකක්. මේක හරිම චාන්කි. ඒ කියන්නේ පීනට්ස් අපිට හැපෙනවා. දැන් අනිත් ඒවල ක්‍රීමි ගතියනේ ගොඩක් තියෙන පීනට්ස් හැපෙන්නේ නැහැනේ. මේකේ පීනට්ස් හැපෙනවා. ඒක මාරම රහයි. එතකොට ඕවල්ටින් එකක් තියෙනවා. තව තියෙනවා කිසස්. එතකොට මේකේ තියෙනවා KitKat පැක් එකක් තියෙනවා. මේවා තමයි මේක තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි බලමු මේ පැත්තේ තියෙන්නේ මොනවද කියලා. හරිද? මේ පැත්තේ ඉතින් මේව පෙන්නන්නේ මාවත් එක්ක පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්නකො එකින් කරගෙන. හරි. පෙට්ටි සමීප දසුණක් බැලුවනේ දැන් පෙට්ටි කියන්නේ පෙට්ටියම කතයිනේ. ලගේජ් එකේ මම අන් ෆුඩ් කේස් එකේ. සමීප දසුණ දැක්ක නිසා මම දැන් එකින් එකට අරන් පෙන්නන්න මොනවාද මට හම්බුනේ බීඩි ප්‍රොඩක්ට්ස් කියලා. හරිද? beauty products කිව්වට ඉතින් මහලු ගොඩක්වත් නෑ නේද? මේ ටික මට ගන්න. හරිද? ඉස්සරහ. ඔව්. මෙන්න මේක. මේක මොකක්ද කියලා මම අමුතුම කියන්න ඕනේ නෑනේ වැක්සින් එකේ. මේ නෑනේ මට ගෙනල්ලා තියෙනවා. ආය අවුරුදු දෙකකට ක්‍රීම් දෙන්නේ නැහැ කියලා තමයි මේවා ගෙනල්ලා තියෙන්නේ. හරිද? මේක. එතකොට Serum brush lotion. Good high. Acidic. Makeup Pro Age Restore. Wait a second. මේකෙන් දිනනවා දෙක. අනිකෙම දෙක වගේ ගණන් තියෙනවා. මේකෙන් දෙකයි. මේකෙන් දෙකයි. මේකෙන් දෙක. ඔන්න ඔය තමයි වැක්සින් එකේ වැක්සින් එකෙන් මට ටැග් දුන්නේ. හරිද? වැක්සින් එකෙන් අරගෙන හස්බන්ඩ් මට ටැග් දුන්නේ කිව්වොත් හරි. හරි. ඒක කියනවා වැඩි.
හරි ඊට පස්සේ කියනවා මියුසික් එකක් තියෙනවා. ඕකේ. හරි. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් යූස් කරන ෆේස් වොෂ් එක තමයි හිමාලයා ෆේස් වොෂ් එක. හරිද? එතකොට මේකේ අලුත් එකක් තියෙනවා lavender and saffron. අනේම brightening face wash. Visibly brighter skin. හරිද? ඊට පස්සේ තියෙනවා මෙන්න මේ දෙක. හරිද? මෙන්න මේ කියන්නේ Dove එකේ body wash. හරිද? lavender body wash එක මේක රිලැක්සිං හයිඩ්‍රේෂන් කියලා ගහලා තියෙනවා. ඇත්තටම lavender කියන රේන්ජ් එක මම යූස් කරන්නේ ගොඩක් වෙලාවට ඇත්තටම මට රිලැක්ස් එකක් දැනෙනවා lavender යූස් කරාම. මොකද සාමාන්‍යයෙන් දැන් ඔය අපි කවුන්සලින් තෙරපි ගත්තත් එහෙම එතකොට ආයුර්වේදික් තෙරපි ගත්තත් ඔය එක එක තෙරපි අරෝමා තෙරපි ගත්තත් මේ lavender කියලා කියන්නේ අනිවාර්යෙන්ම රිලැක්සිං එහෙම නැත්නම් අපිට කාම් ෆීලිං එකක් දෙන ෆ්ලවර් එකක් කිව්වොත් හරි. ඉතින් මම හැමතිස්සෙම පුරුදු වෙලා ඉන්නේ ස්පා සිරෝම් එකකින් ගත්තත් මම ස්පා සිරෝම් එකේ තර ස්ලීප් ඇන්ඩ් රිලැක්ස් ක්ලෙන්ස් එකක් තියෙනවා. ප්‍රොමෝෂන් එකක් තාක් මේ ඒකත් ඉතාලම රිලැක්සිං. ඉතින් මම හිතුවා මේ පාර Dove එකේ යූස් කරලා බලනවා මේක මට සූට් වෙයිද කොහොමද කියලා. මම ඉතින් හොඳට සූට් වෙනවා නම් මේක ෆීඩ්බැක් එක දෙන්නම්. හරිද? ඊට පස්සේ ඊට පස්සේ තියෙනවා අනේ මම හරි ආසයි වෙනවා වගේ අදහරද හරි කියුත් ඔන්න මේක මම ඔයාලට තමයි හදන්න බලන්නේ ඉන්නේ. හරිද? මේවා මම දැන් දැක්වම ගෝරින්න කියලා හිතුවේ මෙන්න මෙයාට. හරිද? සරි. මම හිතේ මේක මෙන්න මෙයාට දෙනවා කුලින්න මම මෙයාව පෙන්නන්න මෙයා කවුද කියලා මෙන්න මෙයා. හරිද? මෙන්න මෙයාට ඔය ටෙක් ස්ටයිල් දාන්න පුළුවන්. මේ ඉන්නේ මගේ ස්ලෆි. හරිද? ඉස්සරහට මෙයාවත් ඔයාලට වීඩියෝස් වලට බලා ගන්න හැකියාව තියෙනවා අනිවාර්යෙන්ම. හරිද? ඉතින් මෙයාට තමයි මම මෙන්න මේ ට්‍රික් සෙට් එක ඕඩර් කරලා 720 කියලා ගෙන්න ගත්තේ. හැබැයි මම හිතනවා මේක මෙයාට වැඩිය මට හොඳයි කියලා නේ. ඒකට උන්නේ මෙන්න මේවා දෙනවා. මේකත් මම එයාට තමයි මේකත් මටම හරි වගේ. හරිද? මේවා හැන ලුකුයි. පොඩියට පිරුණාට දැන් සාමාන්‍යයෙන් අපි ගහලා බලන්න. හරිද? මේවා හසන. අපි ඉතින් ලුකුයි මැරි කරලා තියෙන මේවා ගහන්න පස්සේ එකක් නැහැ නේද? අපිට ගහන්න පුළුවන්. ඉතින් මෙන්න මේක හස්බන්ඩ් ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ බූල් සෙට් එක නම් අත්‍තරම මම ගෙනාවේ මගේ බලපංචකේ මම නැත්නම් මගේ පස්සේ තමයි ගෙනාවේ මට යාට හෑර් ස්ටයිල් දාලා මේ හෑර් බෑන්ඩ්ස් ඕන විදිහට නිසා. ඊට පස්සේ තියෙනවා මොකක්ද? මෙන්න මේක නිකන්නේ මෙලනික් කල්ලපු බ්‍රේස්ලට් එක. ඒක මලේසියාවේ ඉඳලා මට ආපු මැනික් කල්ලපු බ්‍රේස්ලට් එක. හරිද? අපේ හස්බන්ඩ් ලොකු මුදලක් දීලා තමයි මේක ගන්න ආවිල තියෙන්නේ. හරිද? බොරු අනේ මේක ස්පේන් කල්ලපු බ්‍රේස්ලට් එකක්. මට අවශ්‍ය මේක පවිලා තිබුණා. හැබැයි මට හිතේ මේක නිසා මම ගොඩක් අර ටිකක් චාම් විදිහට දැන් චූරනක් දාන්න සාමාන්‍යයෙන් අපේ පරි දානවා වගේ දාන්න චූරනක්. ඉතින් මම හිතුවා මේක අසන්න. අසන්නේ බලන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ කටු දෙක. හරිද? මේ හෙයා ක්ලිප්ස් දෙක මම ගෙන්න ගත්තා. ගෙන්න ගත්තා කිව්වේ නෑ ඉතින්. එයා පෙන්නුවා මම ඉල්ල ගත්තා. අරන් දෙන්න කියලා. ඉතින් අරගෙන ඇවිල්ලා කිව්වා. හරිද? ඒක පස්සේ කියනවා මෙන්න මේක ටෝකියෝ චීස් කියලා කියන්නේ. ටෝකියෝ මිල්ක් චීස්. හරිද? මේක මේ වගේ බොක්සස් දෙකක් එනවා. ඒ බොක්සස් දෙකේ එකක් හරිද? හරිද? කරගන්න. හරි. ඒක මෙන්න මේ වගේ
චූටි පැකට්ස් තියෙනවා. හරිද? මම දන්නවා ඔයාලා මේවා කාල්පිනද කියලා. හරිද? මම මේ ෆස්ට් ටයිම් කන්නේ. හරිද? මේක මට අනුව ලෝකේ කියන්නේ ඉතින් මම මෙහි චීස් තමයි කාලා දෙන්නේ. මෙහි සිංගප්පූරුවෙන් ගෙන අපු ඒවායි. ඉන්දියන් ඒවායි ඒවා තමයි කාලා දෙන්නේ. හරිද? ඒ චීස් අතරින් මේක මගේ ෆේවරිට් වෙලා තියෙනවා නේද? හරිද? ඉතින් අපි බලමු මේක මොන වගේද කියලා. හරිද? එන්න මේ වගේ පැකේජින් එක දෙන්නේ. මේක බලන්න තෝරන්නේ. මෙයා මෙතන ඉන්නේ. හරිද? මේ ඔයාලා ඉන්නවා. මේක පැකේජින් එක දෙන්නේ වගේ. තීන් කර පිටට එකට චීස් ගාලා වගේ. හැබැයි තීන් කර කියලා තට්ටු හතක සිදුරු නෑ. නේ? මේක මෙච්චරනේ තවට ඇරලා තියෙනවා එකේ. හරිද? මෙන්න මේ අතන මේ වගේ අර චොක්ලට් බිස්කට් එක ක්‍රීම් බිස්කට් දාලා චොක්ලට් බිස්කට් එකේ චොක්ලට් ක්‍රීම් දාලා වගේ ඒක මික්ස් චොක්ලට් වල ඒව ගාලා වගේ මේක චීස් තමයි මෙතන දින්න හදවලා. ඒකේ පැණි රසක් එක්ක මේ අර ක්‍රීමි චීස් රහක් එන්නේ. හරිම රසයි. ඉතින් ඔන්න මේක තමයි ගෙනාවේ. ඒක නම් හරියටම නේද? අපි කතා කරමු දෙන්න. ඒක තමයි හරියට නෝනේ ඉතින් පන්නේ නැහැ. එනිසා මේක ඉක්වයි. එමණි. හරි. මෙන්න මේ මොනවාද? ගොඩක් කොහොමද? මේක තමයි. නෝනා හරියට. තව ටීම් මුල්තර එක පෙන්නන්න අමතක වෙනවා. මේක මම ඉල්ලුවෙත් නෑ හැබැයි හරිද? මට සර්ප්‍රයිස් එකක් විදිහට තමයි මේක හම්බුනේ. සාමාන්‍යයෙන් හස්බන්ඩ් ගොඩාක් මේවා ගැන දන්නේ නැහැ. යා මම සර්ප්‍රයිස් කරන්න කියලා හිතාගෙන තමයි මෙන්න මේක ගෙනල්ලා දීලා තියෙන්නේ. හරිද? මෙන්න. මේක හිතෙලා. හරිද? සාමාන්‍යයෙන් මම සැලුන් යන කෙනෙක් නෙමෙයි. ඔය ෆේෂියල් වලට අයිබ්‍රෝස් ප්ලක් කරන්න ඒ වගේ වල මම සැලුන් යනවා. හැබැයි මගේ ඩ්‍රෙසින් පාර්ට් එක මම තනියම තමයි කරගන්නේ. මම හිතනවා සැලුන් එකකට ගියේ මගේ වෙඩින් එකට විතරයි. ඒකත් මම හොඳටම කරලා දුන්නා. ඒකට විතරයි. ඒත් එක්කම මම ඩ්‍රෙසින් වලට සැලුන් එකට යනවා ගොඩක් අඩු. ඉතින් මෙන්න තියෙනවා මගේ අලුත් මේකප් කිට් එක. හරිද? අපි බලමු. මෙන්න මේ විදිහට තමයි කියන්නේ. මේ විදිහට ගලවන්න. මෙන්න මේ විදිහට හරි. මොනවද ගාලේ? මම දරවන්න තියෙනවා ඒක කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න බාගට ඇරෙනවා. හරි. මේ විදිහට මම හිතනවා මේක වගේ සම්මුතියක් දෙන්න හොඳයි කියලා. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. මේ විදිහට අන්ලොක් කරන මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන ඉස්සලාම තියෙනවා ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. තමයි මේක ලිප් ග්ලොස් වෙන්න ඕනේ. මේ වල දන්නා අයිෂැඩෝ එතකොට මෙතන තියෙනවා pencils ටික. එතකොට මෙතන eyebrow brush එක එතකොට pencils මෙතන තියෙනවා මම හිතන්නේ මේක eyebrow pencils වෙන්න ඕනේ. eyebrow pencil and plus lip pencil එක. මෙතන brush එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දිගාරියම තව මෙතන gloss colors තියෙනවා. මේකත් එක්ක බලන්න. මේක මේකට ඒ විදිහටම colors ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් හරිද? මම දන්නවා මේක ගොඩාක් ලොකු quality එකක එකක් නෙමෙයි. but මම හිතන්නේ හස්බන්ඩ් මාව surprise කරන්න තමයි මේක ගෙනාවේ. මට කිව්වේ නැහැ මේක ගත්තා කියලා. මෙන්න මෙතනත් එකක් තියෙනවා. මේකේ තියෙනවා මේක තියෙනවා අනේ හරි cute ඒවා. මොනවද cute XV මේක mascara බටුස් දෙකක් තියෙනවා. ඒකට මෙතන ඕන කරන පින්සල්ස් එකට eye shadows වලට දාන මනම් දන්නේ නැහැ නේද? ඒවා තියෙනවා. එතකොට lipstick හතක් තියෙනවා. compact powder තියෙනවා. එතකොට මම හිතනවා මේක ඒ කියන්නේ මේක ලොකු quality එකක් නැහැ තමයි. but අපිට instant makeup එකක් ගන්න ඔක්කොම ටිකක් තියෙනවා. නේද? ඔක්කොම මේ හයි ඔක්කොම අවශ්‍ය කරන දේවල් ටික තියෙනවා කියලා හිතනවා. හරි. ඉතින් එහෙනම් අද මම වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයෙත් දවසක වීඩියෝ එකක් අරගෙන එන්න. ඒක තමයි ඉන්න සුබ දවසක්. අපිව subscribe කරලා subscribe කරන්න. travel ලෝකෙ එහෙම නැත්නම් ලෝකෙ ලස්සන තැන් ඔයාලත් එක්ක බෙදා ගන්න අපි සූදානම් වෙනවා. ඉතින් අපිව අනිවාර්යෙන් subscribe කරන්න. යන්න bye.